මේ ඔයි ලාල්කාන්ත කමුසෙට කියන්නේ මේ හරිද? කමුසෙනේ රැට අඩිය ගහලා පෝස්ට් දාන්න එපා FB එකේ. මොකද දන්නවද? කමුසෙට දාන ගොම් පෝස්ට් වලින් මිනිස්සුන්ගේ හිත් කැඩෙනවා. දන්නවද ඒක? බලපන් ගිහිල්ලා ඔකේ කමෙන්ට් බොක්ස් එකේ කොච්චර මිනිස්සු දාලා දෙන කමෙන්ට්ස් ටික. බලලා රැට කෑවා බිව්වා නම් ආතල් එක සින්දුවක් කියලා හරි නැත්තම් මොකක් හරි කරලා නිදා ගනින්න. ඔය ෆෝන් එක අල්ලගෙන FB දාලා පෝස්ට් දාන්න එපා ගොම් පෝස්ට්. හරිද? අනිත් එක බල හිතනවා නම් ඔය බලට හම්බෙච්ච ඡන්දේ උඹලා නිසා හම්බුණා කියලා ඔබ නිසා බට ඡන්දය හම්බුණා කියලා අන්න ඒ වැරදි මතේ ඔබගේ ඔළුවෙන් අයින් කරගනි. හරිද? ඔය බලක දෙන්නේ තුන්දෙනෙක් ඉන්නවා. හරිද? ඒ උන්ට ඔක්කොටම කියන්නේ. ඒ ඡන්දය හම්බුනේ ජනාධිපති අනුර කුමාර නිසා තොපි නිසා නෙමෙයි. ඒ මිනිහගේ ගරුත්වයක් තියනවා ගොම් පෝස්ට් දාන එක නවත්තපන්. අනිත් මිනිස්සු කවරින් කරන එක නවත්තපන්. නීති හැමෝන්ටම එක නෑ හැමෝන්ටම එකයි. අයියටද මල්ලිටද තාත්තටද පුතාටද කියලා නෑ. හැමෝන්ටම එකයි. හරිද? ඔය ගොම් පෝස්ට් දාන එක නවත්තලා බට දීලා තියෙන වැඩේ හරියට කරපන්. උඹ රැට අඩිය ගහලා මේ පෝස්ට් දාන්න ඉන්න පාය ඈ. පේනවනේ මිනිස්සු කියලා තියෙන දේවල් බට. අර මිනිහගේ කරුත්වයක් තියපන්. ජනාධිපතිගේ කරුත්වයක් තියපන්. තොපිට ඡන්දය අරන් දුන්නයි මිනිස්සු. ඒ කරුත්වයක් තියපන් බං. බල මා ගෝබ හුකන්නලා බං. ඇත්තටම මචං ඒ කතාවට 100% එකඟයි. ඇත්තටම ජනාධිපතිතුමා පව් මොකද මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ ගොබ ගොසරයෝ ටික කොහේ හරි නානවා. කොහේ හරි නානවා. එක්ක කතා කරොත් නානවා. එක්ක මේගොල්ලෝ අඩියක් ගැහුවොත් නානවා. අනේ අවසානට ඒව හොදන්න අර මනුස්ස සතිය ගානේ පාර්ලිමේන්තුවට එන්න ඕනේ. මොකද්ද බං? ඇත්තටම මේ සහෝදරයා කියනවා වගේ අපිත් දන්නවා මේ පන්රැළ වලටයි පොල්බිලි වලටයි සමහර මිනිස්සු ඡන්ද දුන්නේ ජනාධිපතිතුමා විශ්වාස කරලා. නැත්තම් ඔය මූණක්වත් දැකලා නෙමෙයි. සමහරව මේ සමාජ ක්‍රියාකාරීවත් නැත්තම් දේශපාලනේ ඉඳලා කියලාවත් මෙලෝහත් කියලාවත් දන්නේ නැහැ සමහරව. හැබැයි ඡන්දෙන් ලක්ෂ ගණන් මේ ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ආවා. ඒකට ප්‍රධාන හේතුව උනේ ජනාධිපතිතුමා විශ්වාස කරපු එක. අදටත් ජනාධිපතිතුමා තමයි මේ රටේ ජනතාව විශ්වාස කරන්නේ. ජනාධිපතිතුමා නැත්තම් උඹලා හත් පොලේ ගාගෙන මේ වෙද්දින් කුල්ල කුජිත වෙලා ඉවරයි කියනත් හැමෝමත් දන්නවා. හරිද? මේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සහයෝගය දක්වලා උඹලට තියෙන්නේ එච්චරයි කරන්න. උඹලා මෙන්න මොනවක් කරන්න එපා. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් 159න් බහුතර දෙනා වෙන මොකුත් කරන්න එපා. ඒ අර මනුස්සයා කරන වැඩපිළිවෙලට සහයෝගය දක්වලා කටවල් කෝල් ටික පරිස්සම් කරගෙන කරන ගොන් වැඩ ටික නතර කරගෙන අනේ පාඩුවේ ඉඳපල්ලකෝ. අර මනුස්සයා කරයි. ඒ මනුස්සයා කරයි. ඒකට පොඩි සහයෝගයක් දීපල්. ඒ ඇති. කටවල් ටික රැකගෙන කරන ගොබ්බ ගොන් වැඩ ටික නතර කරගෙන හරිද? මහාන් තත්තකම් උද්දච්චකම් තුප්පැහිකම් නතර කරගෙන ඒ මනුස්සයාට සහයෝගය දක්වලා. අනේ නැත්තම් අර මනුස්සයාටත් වෙන්නේ මේ රෙදි ටික ගලව ගන්න. දැන් හැමදාම වෙලා තින්නේ ඒකනේ. උඹලා කොහේ රෙදි ගලව ගන්නවා අර මනුස්සයා අන්දනවා. ආයෙත් අනිත් පැත්තට යනකොට ආයෙ මේ පැත්තෙන් අනිත් පැත්තට යනකොට ආයෙත් උඹලා ගලව ගන්න උඹලා විතර නම් කමන්නේ නැහැ. අර මනුස්සයාගේ රෙද්දත් එක්කනේ ගලවන්නේ. අනේ ඒ හින්දා පින් සිද්ධ වෙයි. පින් සිද්ධ වෙයි. මේ MPP ආණ්ඩුවේ පත්වෙච්ච ඇමති මන්ත්‍රීලට කියන්නේ මන්ත්‍රීතුමිලට කියන්නේ රෙද්ද රෙවා ගන්න එපා. ඕගොල්ලෝ රෙවා ගන්නකොට අර මනුස්සයා පව්. ඒ මනුස්සයාට ගඳ ගහනවා. හරිද? ඒ මනුස්සයා ඊට පස්සේ මේකට ඔට්ටු වෙන්න ඕනේ. උඹලා ගඳ උඹලා හොදලා ගඳ ගසන එක නතර කරන්න. හරිද? මොකද මීහරකුනේ උඹලා දිහා බලන් ඉන්න ලොකු පිරිසක් ඉන්නවා. හරිද? ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල දිහා බලන් ඉන්න ලෝකයක් බලන් ඉන්නවා. ඒ හින්දා පාර්ලිමේන්තුවේ ඉන්න උඹලා නාන්න එපා. හරිද? වර්තස් කරගන්න එපා. ඊට පස්සේ වෙන්නේ අර මනුස්සයත් ගඳ ගහන එක. හරිද? මේ වැඩ පිළිවෙලත් ගඳ ගහන එක. ලෝකේ හැමෝම ලංකාවත් ගඳ ගහන එක. එතනට ගේන්න එපා. පින් සිද්ධ වෙයි. හරිද? ඔයගොල්ලොන්ට නැවත ඔය മന്ത്രി ආසනවල ඉන්න උදවියට ඡන්ද දෙනවද නැද්ද කියන එක ජනතාව තීරණය කරයි. ඒ හින්දා උඹලා වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරපල්ලා. බැයි නම් පාඩුවේ අර මනුස්සර වැඩ කරන්න දීලා පාඩුවේ ඒ වැඩ පිළිවෙලත් එක්ක එකතුලා පාඩුවේ යමල්ලා. ඒ ඇති හොඳටම වෙන එපා. මං හිතන ජනපතිතුමා කියන්නේ නැත්තේ වෙන මොකුත් කියන්නේ නැතුව ඇති. අනේ පාඩුවේ හිටපියෝ කියලා කියන ඇති. කතා කරලා සුද්ධ සිංහලෙන්ම කියනවා ඇති. හැබැයි වෙලා තියෙන්නේ මුන් අහන්නේ මුන් යන්නතර නානමනේ. කතා කෙරුවොත් ඉවරයි. හරිද? කතා කෙරුවොත් ඉවරයි. වැඩක් කරන්න ගොත් ඉවරයි. ඉතින් එතනට වැටෙන්න එපා. පින් සිද්ධ වෙයි. පරිස්සම් කරවලා කටවලුයි අරවයි ටික ඔක්කොම ටික. නැත්තම් වෙන්නේ මේ ආණ්ඩුවට නිකන් නිරපරාදේ කතා අහන්න වෙනවා. හරිද? කතා අහලා ඊළඟට බලයට ගේන්න එකෙක් නැහැනේ. හරිද? මතක තියාගන්නilla. උඹලා ගොබ්බඩ කරනකොට ඒ ගොබ්බ වැඩ බලපාන ලංකාවටම. අවසාන ප්‍රතිඵලය වෙන්නේ ලංකාවම කඩා වැටෙන එක. මොකද අපේ මිනිස්සු ඊළඟට ඕන ගොබ්බේ කාසරයක්
ඔය පොටුවේ ඉඳවන්න බැරි නෑ. අපරාධ එහෙම වුණොත් එහෙම. මේ ගත්ත උත්සාහය, මේ ගත්ත වෑයම අපරාධي. හරිද? ජනාධිපතිතුමා මං හිතන්නේ කටේ කෙල හිඳනකම් මේ රටට කතා කරලා මිනිස්සුත් එක්ක එකතු වෙලා මිනිස්සුගේ හදවත් දිනාගෙන මේ ලැබපු ජයග්‍රහණය අනේ රටේ ජයග්‍රහණයක් කරන්න ඉඩ දීපල්ලා. උඹලගේ මහාන් තත්තකම් උද්දච්චකම් තුප්පහිකම් පැත්තකට තියලා හරිද? උඹලා ටයිකෝඩ් දැන් දාගත්තට හරිද? ඒක දාගෙන ඒක ගෞරවයක් රැකගෙන ජීවත් වෙයලා. එතකොට උඹලගෙන් වෙන්න ඕන දේ වෙයි අවුලක් නැහැ. ඒ ඇති. හොඳටම ඇති. හරිද? දැන් අතර වෙලා තියෙනෙත් උඹලා වැඩක් කරන්නේ නැහැනේ. වැඩක් කරන ඔය මනුස්සයා බැනුම් අහන්නෙත් නැහැ ඔච්චර. හරිද? ඔය මනුස්සයාට ඔය විදිහට නටන්න ඕනෙත් නැහැ. 100 ගාණක් ඉන්න 159ක් ඉන්නවනේ ආසන නේද? මන්ත්‍රීලා ඇමතිලා ඉන්නවනේ. ඕකෙන් උඹලා වැඩ කරනවා නම් මේ රටේ මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උඹලගේ අමාත්‍යාංශවල උඹලා හරියට වැඩ කරනවා නම් මෙහෙම කරුමයක් නැහැ. ඒ මනුස්සයාට මේක එක පස්සේ යන්න ඕනේ නැහැ. හොයලා බලලා ඒ හරියට තැන් වලට වැඩ පවරනවා නම් වැඩ අධීක්ෂණය කරනවා නම් මෙහෙම කරුමයක් නැහැ. හරි? ඉතින් පැහැදිලිව අපි දකිනවනේ. අපි දකිනවා රට විරෝධී විදිහට අපි දකිනවා. පැහැදිලිව මේ අපිට පත්ලා ඉන්න ඇමතියෙක් ඉන්නවනේ. අනේ අම්මේ ඒක බුදි. හරිද? ඒක නිදි නිසා මේකේ ඉන්නවම බඩ පිලුම් ගහනවා. එම්බසි වල ඉන්නවම ඔය විදේශ සේවයක ඉන්නවම බඩ පිලුම් ගහනවා. හරිද? ඉතින් ඒක නිසා අපි දන්නවා ඇමතිලාගේ තරම. ඒ හින්දා අනේ පින් සිද්ධ වෙයි. ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලට සහයෝගය දීපල්ලා. උඹලා මේ පක්ෂේ කලින් ඉඳලා හරි දැන් ඇවිල්ලා හරි කොහොම හරි කමන්නේ දැන් උඹලා ඇමතිලා මන්ත්‍රීලානේ. අනේ ඒකට සහයෝගය දක්වලා. ඒ තමයි හොඳටම උඹලගෙන් වෙන්න ඕන යුතුයකම. හරි? නැත්තම් අර මිනිස්යාගේ මේ අර සායම දිය කරන්න එපා පින් සිද්ධ වේ. මිනිස්සයා පුදුම භක්තියකින් පුදුම ඕනෑකමකින් මෙහාට ගොඩ දාගන්න මිනිසුන්ට සහන සලසන්න උත්සාහ කරන වෙලාවක උඹලා ඇවිල්ලා නාලා ගාලා නටන්න එපා. පින් සිද්ධ වේ. ගිහින් එන්න මුසරණයි.